IAP College Kandy Creating Bankers ඉදිරිපත් කරන අලුත්ම වීඩියෝ එක. මේ දවස්වල තියෙන ගැටලුවක් තමයි මේ මහා බැංකුව විවිධ ආයතන වලට දණ්ඩන නියම කිරීම. විශේෂයෙන් 2006 අංක 10 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ අංක 19 1 19 2ත් ඒ වගන්ති වල පැවරී තියෙන බලතල අනුව යම් බැංකුවක් හෝ ආයතනයක් මේ මුදල් විසුද්ධිකරණය හා තත්ත්වවාදීන්ට මුදල් සැපීම වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ ආයතන පරිපාලනය කරන්න මහා බැංකුව ගන්න ක්‍රියාමාර්ගයක් තමයි ඒ ආයතන වලට දඩ ගැසීම. මේක ඉතාම වැදගත්. දැන් රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවර ප්‍රයත්න තියාගන්නත් විශේෂයෙන් මේ මුදල් විසුද්ධිකරණය ලෝකයේ පුරාම නවත්තන්න මේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ලංකාවේ කටයුතු ඒ ආකාරයට කිරීමට මේ අදාළ ආයතන පොළඹවන්න තමයි මහා බැංකුව මෙවලමක් විදියට මේ දඩ ගැසීම කරන්නේ. දැන් විශේෂයෙන් මේ දඩ ගැසීමට 2026 මාර්තු 2025 ඔක්තෝබර් කාලය තුල මේ මුදල් විසුද්ධි කිරීම තහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපීම කියන කරුණු වැළැක්වීමට අදාළ පියවර නොගත් ආයතන වල තමයි මේ දඬුවම් පමුණුවන්නේ. මේ දඬුවම් පැමිණීමෙන් අදහස් කරන්නේ මෙන්න මේ කරුණු දෙකට අදාළව ඒ අදාළ ආයතන කටයුතු කළ යුතුයි කියන එක. මේක නිසා විශේෂයෙන් මේ 2025 ඔක්තෝබර් ඉඳලා 2026 මාර්තු දක්වා කාලය තුල මුදල් විසුද්ධිකරණ නීති සහ මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ තියෙන කොන්දේසි කඩකල ආයතන 11කට මේ පාර දඩයක් ගහලා තියෙනවා ලක්ෂ 146. වෙනද සාමාන්‍යයෙන් ආයතන 1 2යි වැටෙන්නේ. නමුත් මේ පාර මේ 2025 ඔක්තෝබර් ඉඳලා 2026 මාර්තු කියන මාස 6ට ආයතන 11කට මේ වගේ දඬුවම් පැමිණෙව්වා. මේ දඬුවම් පැමිණුවේ ඇයි? මොනවද පෙනල්ටිස්? මේගොල්ලන්ට ඇයි මේ විදිහේ ආයතන දඬුවම් පැමිණුනේ? පළවෙනි එක තමයි දැන් 2026 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව බැංකු එහෙම නැත්නම් අනිත් ව්‍යාපාරික ආයතන යම් කිසි සැකසහිත ගනුදෙනුවක් තියෙනවා. විශේෂයෙන් ලක්ෂ 10කට වැඩි සැකසහිත ගනුදෙනු මේ මුල්‍ය බුද්ධි එකට වාර්තා කරන්න. දැන් මේ සමහර ආයතන එක වාර්තා කරලා නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම හා සමූල ඝාතන ව්‍යාප්ත වීමේ මුදල් රැස් කර ගැනීමට අදාළව මේ එක්සන්ත්‍යාන්තීන්ගේ සංගමය ඉදිරිපත් කරලා තියෙනවා මෙන්න මේ කණ්ඩායම මෙන්න මේ පුද්ගලයෝ පිළිබඳ ලයිස්තු හරි ගස්සලා තියෙනවා. ඒ ලයිස්තු වලට අනුව ඒ ලයිස්තු වල අදාළ අයට මේ වගේ අපි අතින් ගනුදෙනු වෙනවද නැද්ද කියලා අපි හොයලා බලන්න ඕනේ. නමුත් මේ වගේ ලයිස්තු පවත්වාගෙන ගිහිල්ලා නැහැ. හැබැයි වාසනාවකට මේ එක්සත් ජාතික මණ්ඩලයේ නියෝග කරමු නම් ලයිස්තු වල ආයතන හරි කණ්ඩායම් හරි බැංකු සමග කිසිම ගනුදෙනුවක් කරලා නැහැ. එහෙම ගනුදෙනුවක් කරයි කියලා ආවරණය වෙලා අනාවරණය වෙලත් නැහැ. එහෙම නැති වුණත් මේ ලයිස්තු ලයිස්තු නියමිතව පිළියෙල කළා ඒ අනුව ඒව සත්‍යාපනය කරේ නැහැ කියලා තමයි මේ දඩේ ගහලා තියෙන්නේ. ඒ වගේම මේ පාරිභෝගිකගේ ඩෙන්ටිටි එක පාරිභෝගික හරියට අඳුන ගන්න KYC know your customer CDD customer due diligence ඊළඟට enhanced due diligence වගේ තියෙන ක්‍රමවේද පාවිච්චි නොකරපු නිසා ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරුණු තුන නිසා තමයි මේ දඩ පනවල තියෙන්නේ. හැබැයි මේ දඩ පැනීමේ අවාසනාවන්ත තත්ත්වයට ලක්වුණු ආයතන ප්‍රධාන ආයතන කීපයක් තියෙනවා. එකක් තමයි CDB Development Finance Business Private Limited මිලියන 3යි. කාග්ලිස් බැංකයට මිලියන 2යි. ඊළඟට සරණමහල් ජුවරිස් වලට මිලියන 2යි. ඉන්දියන් බැංක් එකට මිලියන 1යි. මේ වගේ
ප්‍රධාන මේ 11න් ප්‍රධාන වශයෙන් දඩ නියමන ආයතන 4ක් තමයි මේ. දැන් මේ ප්‍රශ්නේ නිසා විශේෂයෙන් NRA ජාතික අවදානම් තක්සේරුව 2024-25 ඒ ශ්‍රී ලංකා මහා බැංකුවේ විධායක සාරාංශය අනුව ප්‍රධාන නිර්දේශ 15ක් ඉදිරිපත් කරා. මේ මුදල් විසුද්ධිකරණය කියන එක වළක්වන්න. තත්ත්වවාදීන් මුදල් සැපීම වළක්වන්න. කොහොමද කටයුතු කරන්න කියලා මේ අවදානම් තක්සේරුවේදී ඒගොල්ලෝ නිර්දේශ 15ක් ඉදිරිපත් කරා. මේ මහා බැංකුව ඉදිරිපත් කරපු මේ නිර්දේශ 15 අනුව මේ කට්ටිය මොකද කරේ 2026-30 දක්වා උපාය මාර්ගික ජාතික සැලැස්මක් පිළියෙල කරා. එතකොට මේ උපාය මාර්ගික ජාතික සැලැස්ම අපිට 2026 ජූලි මාසයේදී මේක ඇත්ත වශයෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමත කරා. ඒ කියන්නේ 26-30 මුදල් විසුද්ධිකරණ වැළැක්වීම හා ත්‍රස්තවාදීට මුල්ල තැපීම වැඩපැවැත්වීම වැනි කරුණු උපයෝගී කරගෙන මේ ජාතික ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ඇයි මේ ජාතික ප්‍රතිපත්ති මාලාව වැදගත් වෙන්නේ? වැරදිලාවත් මේ ප්‍රතිපත්ති මත කටයුතු නොකරොත් අපේ රට අර ලෝකේ තියෙන රටවල් අතර ග්‍රේ ලිස්ට් එකට එහෙම නම් බැක් ලිස්ට් එකට අපේ ණය ඇතුළත් වුණොත් අපි ජාත්‍යන්තර ගනුදෙනු කිරීමේදී විශාල ගැටලුවකට මුහුණ පාන්න වෙනවා. ඒක රටක් වශයෙන් ගැටලුවක්. ඒ නිසා තමයි මහා බැංකුව තීරණයක් ගත්තේ මෙන්න මේ ජාතික ප්‍රතිපත්තියක් හදලා මේ ප්‍රතිපත්තිය ඇතුළත මේ ආයතන ක්‍රියා කළ යුතුයි කියන එකයි මේක තීරණය කළේ. දැන් මේ සැලැස්මේ ප්‍රධාන අරමුණ උනේ විශේෂයෙන් අපි දන්නවා මේ දවස්වල ලොකු ගැටලුවක් තියෙනවා. මේ තාක්ෂණයේ දියුණුවීමත් සමග ඇතිවුණු ප්‍රතිඵලයක් තමයි ඒ සමග ඇතිවුණු අවදානම්. විශේෂයෙන් ඩිජිටල් ක්‍රම මගින් මේ මුදල් යැවීම පුළුවන් නිසා විවිධ සංවිධාන විවිධ මුල්ල වන්ටාවල් ගනුදෙනු කරනවා. දැන් මෑතකදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිතුමා මේ ඩිජිටල් මූල්‍ය වංචා පිළිබඳව විවිධ කරුණු අනාවරණය කරා. ඒ නිසා මේ සැලැස්මේ ප්‍රධාන අරමුණේ මෙන්න මේ වගේ වාංචනික තත්ත්වයන් ඒවයින් වෙන්න පුළුවන් අවදානම් වළක්වා ගන්න එක. ඊළඟට විශේෂයෙන් තවත් වැදගත් තමයි දැන් ලෝකයේ මේ FATF right ඒ කියන්නේ මේ මුල්‍ය ක්‍රියාකාරී සාධක බලකාය Financial Action Task Force මේක තමයි ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්. ඒතර මේ ඕගනයිසේෂන් එක ඉදිරිපත් කරලා තියෙනවා විශේෂ නිර්දේශ 51ක් තියෙනවා. ඒ 51 පරිදි අපේ ආයතන අපේ රටේ ආයතන කටයුතු කළ යුතුයි. අන්න ඒවයි තියෙන නිර්දේශවල විදියට අපේ නීති පද්ධතිය ශක්තිමත් කිරීමත් මේ වැඩපිළිවෙලේ මේ ප්‍රතිපත්ති මාලාවේ තවත් කරුණක්. ඊළඟ කාරණය තමයි නීතිය බලාත්මක කිරීම සහ වැරදි අපරාධ අනාවරණය කර ගැනීම වේගවත් කිරීම. Accelerate law enforcement and education. ඒ කියන්නේ මේ ජාතික සැලැස්මෙන් කරන තවත් දෙයක් තමයි මේ අපරාධකාරයෝ ඒ වගේම ඒගොල්ලෝ හොයලා ඒගොල්ලෝගේ වත්කම් හොයලා ඒගොල්ලෝ ඒව තහනම් කිරීම ඒගොල්ලෝ අපරාධකරුවෝ ලෙස නිගමනය කළා ඒකට දඬුවම් දීම කිරීම සඳහා පොලිසිය මහා බැංකුව වගේ අනිත් විවර්ෂණ ආයතන ඊට වඩා කාර්යක්ෂම මට්ටමකින් මේ කාර්ය කරන්න පෙළඹවීමත් මෙන්න මේ සැලැස්මේ තවත් පියවර. එනිසා අපට පේනවා මේ සැලැස්මේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. එකක් තාක්ෂණික අවදානම කළමනාකරණය, දෙක ජාත්‍යන්තර ප්‍රමුඛීන් මත විදේශීය කටයුතු කිරීම, දේශීය නීති පද්ධතිය ශක්තිමත් කිරීම, ඊළඟට නීතිය බලාත්මක කිරීම සඳහා මේ අපරාධ කරුවන් අනාවරණය කර ගැනීම වේගවත් කිරීම. එන්න මේ ටික තමයි මේ තියෙන්නේ. ඒකට මේවා තුලින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ මෙන්න මේ 2006 අංක 10 දරන මුදල් ගනුදෙනු පනතේ තියෙන නීති රීති ඒ වගේම ජාත්‍යන්තර මුදල් විසුද්ධිකරණය වැළැක්වීමට තියෙන ප්‍රමිති අනුව මේ ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කළා ආර්ථික වශයෙන් සංවර්ධනය වෙන රටක් විදියට බැංකුව රටක් විදියට අපේ ලංකාව හොඳ තත්ත්වයෙන් මේ අන්ත තුලින්
ජාත්‍යන්තර හොඳ මට්ටමක තියාගන්න තමයි මේ සියලුම කටයුතු කරන්නේ. හොඳයි අපි IFP කොලෙජ් එකේ ක්‍රියේටින් බැංකර්ස්ලාගේ තවත් වීඩියෝ එකක් ඔබට ඉදිරිපත් වෙනතුරු මම නවතින්නම්. මම ආචාර්ය SW ගමුගේ. Thank you.